ජනතාව ලෙස සැලකෙන අපේ මුස්ලිම් ජනතාවනි ඒ වගේම දුනුවර සංවිධායක ගරු ස්ටැන්ලි මැතිතුමනි නුවර දිස්ත්‍රික් සංවිධායක ගරු තුෂාර දිසානායක මැතිතුමනි වගේම තරුණ හදවත් තරුණයෙකු ලෙස අපි හඳුන්වන තරුණ මන්ත්‍රීවරයෙක් බලාපොරොත්තු වෙන තමුන්නාසේලාගේ දරුවා තමුන්නාසේලාගේ පුතා තමුන්නාසේලාගේ මිත්‍රයා හදවත බදු දුබයි අහමෙද් පුතුණුවනි මම මේ අවස්ථාවේදී මේ ජනතාව වෙනුවෙන් කියා සිටින්නේ දැන් තමුන්නාසේලා දන්නවා මේ පාරේ හැටි බලන්න මේ පාර උඩුනුවර මැතිවරණ කොට්ටාසේ උඩුනුවර ප්‍රාදේශීය සභාවට අයිති පාරවල්. මේක මධ්‍යම රජයට අයිති පාරවල් නෙමෙයි. එසේනම් මේවා අදා දෙන්නට මේ පත් වෙන ඕනෑම മന്ത്രിයෙක් සැදී පැහැදී තිබෙනවා ඒවට මුදල් වෙන් කරනවා රජයෙන්. නමුත් අපි දන්නවා වර්තමාන ජනාධිපතිවරයා නොයෙකුත් ආදී ප්‍රකාශන කර ගියා ලංකාව පුරාම මමයි ජනාධිපති අපේ පක්ෂයට ඡන්දය දෙන බලයට පත් කර ගන්නයි තමයි සල්ලි වෙන් කරන්නේ කියලා. මේකට විරුද්ධව මැතිවරණ කාර්යාලයට මැතිවරණ කොමිසමට ඇතම් දේශපාලන පක්ෂ ලිපි පිට ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඒක සම්පූර්ණයෙන්ම අනේ පැත්ත ගැහුවා. මේ විදාක ජනාධිපතිවරයෙකුට මම දැක්කා ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණ කොමිසමේ අවවාද පිළිගැනීමට වුණා කියලා. ඒ වගේම දන්නවා දැන් මේ කොළඹ මුස්ලිම් මේ මහත්මයා මුස්ලිම් අපි මුස්ලිම් සහෝදරයෝ ඇත්ත වශයෙන්ම මුස්ලිම් සිංහල දමිළ මුස්ලිම් අපේ රටේ සියලු දෙනා එකමුතු වේ සිටි අවස්ථාවක්. එහෙම සිංහලයා කියාගෙන ගියොත් එහෙම දෙමළා කියාගෙන ගියොත් එහෙම මුස්ලිම්යා කියාගෙන ගියොත් එහෙම කතෝලිකයා කියන ගියොත් එමෙ රටක් සංවර්ධනය වෙන්නෙත් නෑ සංවර්ධනය කරා යන්නෙත් නෑ මේක ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස හංගඩු ගැටෙන මිසක් රටේ ප්‍රශ්නේ එහෙමයි ජනතාවගේ ප්‍රශ්නකට කවුරුත් ඇහුම්කන් දෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් තව දින දෙකයි පාස්කු පෙරහැරේට දැන් අද වෙලම්බඩ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍ය පළාතේ උඩුනුවර ආසනයේ වෙලම්බඩ මැතිවරණ කොට්ටාසේ මේ මුස්ලිම් ගම්මානෙන් ඊළඟ මම කියන්නේ දැන් තව දවස් දෙකයි මේ පාස්කු පෙරහැර සම්බන්ධව හෙළිදරව් පිළිවෙල. එක දවසයි හෙටනේ හෙට 21 දින එකයි තියෙන්නේ. හෙට වෙන විට ජනාධිපතිවරයා පාස්කු පෙරහැර සම්බන්ධව හෙළිදරව් කරන්න ඕනේ. හැබැයි මම කියනවා ඔබතුමා පාස්කු පෙරහැර සම්බන්ධව ඕනෑ දෙයක් කියන්න ප්‍රශ්නයක් නෑ. රටේ ඉන්න අහිංසක අසරණ මුස්ලිම් ජනතාව අපේ රටේ ජීවත් වෙනවා. ඒ මුස්ලිම් ජනතාව මේවට ගාව ගන්න එපා. දැන් පිල්ලියන් කොටියෙක් කියලා පිල්ලියන් පාස්කු පෙරහැර සම්බන්ධයි කියලා අල්ලාගත්ත පද එක වෙනස් කරා. නමුත් සුනිල් හඳුන්නෙත් කියනවා පාස්කු පෙරහැරට පිල්ලියන් සම්බන්ධ නැහැ. එසේනම් අපි හැමදාමත් කියන්නේ හොරුමයි මිනිමරුමයි ත්‍රස්තවාදියාමයි ඒවා සම්බන්ධ ක්‍රියාත්මක කිරීමට අදාළ දෙපාර්තමේන්තුවේ පත්කලත් අමාත්‍යවරයෙක් ඉන්නවා පොලිස් පෙටියේට විද්‍යාවල ඒගොල්ලන් අරා මේවා පරීක්ෂණ කටයුතු කරනකොට ජනාධිපතිවරයා මේ මාත්‍ර ගන්න අවස්ථාවක් නැහැ. එසේනම් අපි බලාපොරොත්තු වෙනවා හෙට දින මේ පාස්කු පෙරහැරය සම්බන්ධව අහිංසක මුස්ලිම් අය ගාවාගෙන නැතුව රටේට නිවැරදි කාර්ය කවුද කරේ කියන එක පහදන්න. ඒකෙන් පැහැදිලි කරලා කියන්න මේ කියමන බලාපොරොත්තුෙන් අපේ ඔබතුමාලත් ඉන්නවනේ. දැන් මේ මුස්ලිම් මේ කට්ටියක් ඉන්නවා. මෙතන මුස්ලිම් අපේ යාළු මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම ජනසත්‍ය පෙරමුණ පක්ෂයේ සංවිධායකයෝත් ඉන්නවා. ඒ බලාපොරොත්තු වෙනවා කවුද හෙට එලි කරන මේ පාස්කු පෙරහැර සම්බන්ධ පුද්ගලයන්. මේ සම්බන්ධ අනිවාර්ය අපිට බලාපොරොත්තු වෙනවා ජනසත්‍ය පෙරමුණ පක්ෂයක් ලෙස
මෙන්න සියලුම ජනතාව එක මිටකට එක අවස්ථාවකට අරගෙන එක තැනකට අරගෙන රට සංවර්ධනය කරගෙන යෑමට තමුන්නාසලගේ වටිනා ඡන්දය අපේ තුප්පයි අහමඩ් දරුවාට ලබා දීලා ගමට වැඩක් කරගන්න බලේ ගමේ බලේ අපිට දෙන්න ගමේ බලේ වෙන කාටවත් දීලා කනවා කියන්න එපා දුන්න ඇති කරපු දෙයක්වත් නැහැ අපේ තරුණ ළමයා දිනවන්නේ කියලා මම මෙයාට සිහිපත් කරමින් තමුන්නාසලාට තෙරුවන් සරණයි අස්ලාම බලපන්